මේ දවස්වල නැකත් පටන් ගත්තා. ඔක්තෝබර් 15 ඉඳලා දෙසැම්බර් 15 වෙනකම්ම නැකත් තියෙනවා. ඉතින් එහෙම මේ සෙටින් අවුට් එක කළා මේ කොලම්ස් බේස් දාලා කොලම්ස් ටික මේ උඩට අරන් තියෙන්නේ. මේ පරීක්ෂා කරන්න ආවේ. ඒතකොට මේ නිවසේ මේ ස්ට්‍රක්චරල් ප්ලෑන්, ආකිටෙක්චරල් ප්ලෑන් සේරම ලබා ගත්තා. ඉතින් මේ සැලසුම් අත්‍තරම හරි ලේසි අපිට පරීක්ෂා කරන්න. මේ වගේ මේ තියෙන ස්ට්‍රක්චරල් ප්ලෑන් ලොකු ප්ලෑන්ස් දෙනවා. මේ සයිට් එකට මේ වගේ පොඩි prints උත් දෙනවා. මේ ස්ලැබ් ඩීටේල්ස්, මේ ෆවුන්ඩේෂන් ඩීටේල්ස් මේ සේරම ඉස්සරට ගෙනවා මෙතන. ඒ ඩ්‍රොයින්ස් වල තියෙනවා. එතකොට ඒ අනුව කන්සල්ටන්ට් ලේසි මේ සයිට් එක අධීක්ෂණය කරන්න. ඩ්‍රොයින් එක අරගෙන මෙහෙම සයිට් එක යනකොට ඒව චෙක් වෙනවා. බලන්න හරිම පහසුයි. මොකද කලින් අපි කන්සල්ටන්ට් මේක අදහසක් අරන් තියෙන ස්ට්‍රක්චරල් ඉංජිනේර් මොන වගේද නිවසේ මේ බේස් ඒ ලොකේෂන්ස් ටික සියල්ලම කලින් ප්ලෑන් කරලා තියෙනවා. එතකොට මේ විදිහට මේ ෆවුන්ඩේෂන්ස් මේ කොලම්ස් ඇවිල්ලා තියෙනවා. බලන්න පේනවා මේ පොළව ෆිල් කරලා නැහැ. සොයිල් වලින් කලින් ෆිල් කරලා නැහැ. ගොඩාක් අය අහනවා ඉඩම ගත්තම ෆිල් කරන්නද කියලා. ඉතින් එහෙම ෆිල් කරන්න නැතුව තමයි මේ ඉඩම පිටතට තියෙන්නේ. මුලදී ඉඩම ගත්තම ගමන්ම ලෑන්ඩ් එක කට් ඇන්ඩ් ෆිල් කරන්න එපා. මම කලින් වීඩියෝස් වලත් පෝස්ට් වලත් දාලා තියෙනවා Facebook page, YouTube, TikTok වල. ගත්තට පස්සේ මේ වගේ බේස් දාලා ඕන ෆිලින් එක කරන්න. නැත්නම් අමතර වියදමක් යනවා. අපි එක්ස්පෙක්ට් කරන්න බෑ කොන්ට්‍රැක්ටර්ට. හරි මහන්සි වෙනවා. පොළව හාරන්න බෑ. පස්ටි කඩාගෙන වැටෙනවා. සමහරලාට කොන්ට්‍රැක්ටර්ස්ලා මේ එක්ස්පෙක්ට් කරන්නේ නැතුව උඩින් බේස් දානවා. ඒතර ගියේ සෙටල් වෙනවා. ඒ වගේ ගැටලු වෙනවා. එහෙනම් ඔයාගේ ගෙදරත් ඉඩමක් ගත්ත ගමන්ම ෆිල් කරන්න, කට් කරන්න යන්න එපා. සසුන් සිද්ධියගෙන් උපදෙස් අරගෙන මේ දේවල් සිදු කරන්න කියලා තමයි ඉල්ලන්නේ.